හොඳයි. එහෙනම් අද බලමු කොහොමද 1xbet account එකක් හරියටම හදාගන්නේ කියලා. ඉස්සෙල්ලම ඔයාලා 1xbet app එක download කරගන්න ඕනි. ඒක Play Store එකේ නෑ දැන්. ඒකින්ද ඔයාලා Chrome එකට හරි ඔය මොකක් හරි browser එකට ගිහිල්ලා 1xbet download කියලා මෙන්න මෙහෙම මේ search කරන තැන search කරන්න. 1xbet download ඊට පස්සේ මෙන්න මේ වගේ එනවා. මේකේ මේ උඩම තියෙන site එකට යන්න. ඒකට ගිහිල්ලා ඒකේ ඔයාගේ ෆෝන් එකේ වර්ගේ Android එක ගන්න Android කියන එක තෝරලා ඒක download කරන්න. Apple එක ගන්න තියෙන්නේ මෙතන iOS කියන එකට ගිහිල්ලා එතනින් ඒක download කරගන්න. දැන් මෙතන මගේ තියෙන Android නේ මම Android කියලා දෙනවා. මම ඉස්සෙල්ලා download කරලා තියෙන හින්දා මෙන්න මේ වගේ message එකක් එනවා. ඒක මම ආයෙ download කරනවා. ඊට පස්සේ මෙන්න මේ වගේ උඩින් පෙන්නනවා මේක. ඔහොම ටිකක් වෙලා ඉන්නකොට මේක download වෙලා ඉවර වෙනවා. දැන් මෙතන ගියාට පස්සේ මෙන්න මේ APK එක වෙන්නවා downloads වල. ඔකට ගිහලා ඒක ක්ලික් ටච් කරාට පස්සේ මෙතන තියෙනවා මේකෙන් just trans දීලා install කරගන්න. install කියන එක දුන්නාට පස්සේ ඔන්න app එක install වෙනවා දැන්. පොඩි වෙලාවක් යනවා. හරි. දැන් මෙතනින් open කරගන්න. done දුන්නත් කමන්නේ. done දීලා මෙන්න මෙතෙන්ට ගියාට පස්සේ දැන් app එක install වෙලා තියෙන්නේ. මේ තියෙන්නේ. ඔන්න open කරා. open කළා මෙතන registration කියලා තියෙන්නේ. ඒක දෙන්න. ඒක දුන්නාට පස්සේ මෙතන තමයි වැඩ තියෙන්නේ. මෙතන ඔයා phone number එක එහෙම දෙන්න එපා. phone number එකට OTP එකක් එනවා. withdrawal නම ගණිතයේ OTP එක එන්න වෙලාවකට. ඒකින්ද ඒක දෙන්න නැතුව one click කියන එකෙන් register වෙන්න. මෙහෙම one click එකට ගියාට පස්සේ මෙතන country එක ශ්‍රී ලංකා තියන්න. currency එකත් LKR තියනවද කියලා බලන්න. ඊට පස්සේ ඔයාලගේ promo code එකක් හරි ඔය කාගේ හරි promo code එකක් තියනවා ඒක දෙන්න. දැන් අපේ promo code එකක් තියනවා AD5X AD5X ඔයා කැමති නම් promo code එකක් දෙන්න. ටික් එක දාලා register කියන එක දුන්නාට පස්සේ මෙන්න මේ වගේ verify කරන්න එනවා. පොඩි වෙලාවක් ඉන්න ඔන්නම verify කරන්න එනවා. මේක load වෙලා verify කරන්න ආවට පස්සේ මේක දැන් නම් මට නම් තියෙන බස් තෝරන්න. මේකේ බස් ටික තෝරලා බස් පෙන්න ටික ඔක්කොම ටික තෝරලා ඉවරලා verify දෙනවා. ඔයාලත් ඒ වගේම මොකක් හරි එනවා. කාර් එකක් කරේ මොනවා හරි තෝරන්න එනවා. ඊට පස්සේ පොඩ්ඩක් වෙලා ගියාට පස්සේ ඒක verify වෙලා registration එක complete වෙනවා. complete වුණාට පස්සේ මෙන්න මේ වගේ username password එක අපිට හම්බ වෙනවා. මේකේ screenshot එකක් ගාලා හරි තියාගන්න. ඕක තමයි ඕනේ වෙන්නේ ආයෙ log වෙනකොට අපි. ඊට පස්සේ ඔක next දුන්නාට පස්සේ ඔටෝම අපේ account එකට log වෙනවා. log වුණාට පස්සේ ඔයා personal profile එක fill කරන්න ඕනේ. ඒක fill කරන්න ඔයා ඉස්සෙල්ලාම menu එකට යන්න. ඊට පස්සේ මෙතන උඩ පෙන්නනවා ID එකත් එක්ක personal profile කියලා. අන්න ඒකට යන්න. ඒකට ගිහිල්ලා මෙතන පෑනක් වගේ පෙන්නනවා enter details කියලා. ඒකට යන්න. මෙන්න මෙතන enter details කියන එක දුන්නාට පස්සේ මෙතනට වාගේ surname එක දාන්න. surname එක කියන්නේ වාගේ වාසගම ඒක දාන්න. ඒක දාලා first name කියන එකට වාගේ නමේ මුල් කෑල්ල දාන්න. ඊට පස්සේ මෙතන date of birth මෙතන උපන්දිනේ දාන්න තියෙන්නේ. මෙතනින් වාගේ උපන්දිනේ ගාන්න තෝරන්න මෙතන කැලෙන්ඩර් එකේ ගිහිල්ලා මෙහෙම ගියාට පස්සේ වාගේ උපන්දිනේ තෝරන්න පුළුවන් මේකේ. එහෙම උපන්දිනේ තෝරන්න හරි. ඊට පස්සේ ඒක ඕකේ දෙන්න. ඕකේ දීලා ඉවරලා place of birth කියන එකට hospital කියලා දෙන්න. සාමාන්‍යයෙන් මොකක් ටවුන් එක නමක් දුන්නක් කමක් නැහැ. මම නම් දෙන්නේ hospital කියලා. ඉතින් වත් එහෙම දෙන්න. ඊළඟ ඊට පස්සේ මෙතන region කියන එකට ඔයාගේ පළාත දාන්න තියෙන්නේ. දැන් මම සබරගමු පළාතින් තමයි සබරගමු කියලා දානවා. ඊට පස්සේ මෙතන city එකට ඔයාගේ නගරය දෙන්න මම බලංගොඩ දානවා. ඊට පස්සේ address එකට ඔයාගේ address එක දාන්න. මෙතන address එක දාලා address එක දාන්න. හරි. ඊගාට දෙන්න ID document. මෙතන ඊට පස්සේ ඔයා ගිහිල්ලා මෙතන document type එක තෝරන්න ඕනි. මෙතන national identity card NIC එක තෝරනවා. මෙතනට NI series කියන එකට මුකුත් දෙන්නේ නැහැ. ඒක නිකම්ම තියලා ඒක එහෙම තියෙන්නදලා ඉවරලා document number කියන එකට යන්න. ඒක දෙන්න ඔයාගේ NIC number එක. එහෙනම් NIC number එක දීලා ඊට පස්සේ මෙතන issue date කියන එකට
ඔයාගේ ID එක ඉෂුව කරපු දවස දෙන්න. ඒක තියෙනවා ID එකේ බලපං ඔයාලට බලා ගන්න පුළුවන් ඉෂුව කරපු දවස තියෙනවා. ඒක තෝරලා එකත් ඕකේ කරන්න. ඊට පස්සේ issued by කියන එකට ශ්‍රී ලංකා government හරි government කියලා හරි දෙන්න. එහෙම දීලා ඉවර වෙලා මේක සේව් කරන්න. ඔන්න ඔයාගේ 1xbet account එක හරි. හරි